Hi guys, කොහොමද? අද අපි බලමු පොන්ඩන් ෂීට් එක හදාගන්න විදිය. ඒ කියන්නේ බර්ත්ඩේ කේක් වලට මේ වගේ ෂීට් එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම ලේසි හදාගන්න. ඒ කියන්නේ මාර් ෆිනිෂින් එකක් තියෙනවා. හරි මුලින්ම දාගන්නේ ග්ලූකෝස් සිරප්. ග්ලූකෝස් සිරප් ග්‍රෑම් 15ක්. ඒ කියන්නේ මිලිලීටර් 15ක් තමයි දාගන්නේ. අවදයක් තමයි ඔයගොල්ලෝ පොන්ඩන් ෂීට් එක හදද්දි එකම ප්‍රමාණයෙන් ගන්න. ඒ කියන්නේ ග්ලූකෝස් දානවා නම් ඒත් හැම එකම එකම ප්‍රමාණයෙන් ගන්න. හරි දැන් අපි ඔය දාගන්නේ ජෙලටින් ග්‍රෑම් 15ක් දාගන්නවා. ඊට පස්සේ මද රස ලුණු වතුර තේ හැඳි අතරමාරක් අපි එකතු කරනවා. තව දෙයක් තමයි ජෙලටින් දාද්දි එක තැනට බුස් ගාලා දාන්න එපා. ඒක විසිරවලා දාන්න. ඊට පස්සේ අපි ඩබල් බෝල් කරනවා. මේ ඩබල් බෝල් කරන අර ජෙලටින් එක තැනට දාන්න එපා කිව්වේ. මේ ඩබල් බෝල් කරද්දි කැටි ගහනවා. ඒක ඊට පස්සේ අපි මේ ටික වෙනම භාජනයකට පෙරා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ ටික පෙරාගෙන අයින් කරගන්න ඕන. මොකද මේක පෙරාගන්නේ අර ජෙලටින් කැටි සමහරක ඉතුරු වෙන්න පුළුවන්. ඒක හින්දා තමයි. ඊට පස්සේ අපි වෙන භාජනයක් අරගෙන අයිසින් සුගර් අපි සම්පූර්ණයෙන්ම 500ක් ගන්නවා. ඒක සමහර තැන්වලදී වෙනස් වෙනවා. මම අයිසින් සුගර් 500ක් ගත්තා. මුලින්ම 500ම දාන්න එපා. ඒකෙන් ටිකක් දාගන්න. ඊට පස්සේ අපි අර කලින් පෙරාගත්ත ඒ ඩබල් බෝල් කරපු ටික දාන්න ඕන. ඒකට දාලා හොඳට මික්ස් කරගන්න ඕන. මේ වගේ අර මම ආයිසින් සීනි භාගයක් දාන්න කිව්වේ අපි මේකට කවලම් කරද්දී අර වැඩි වෙන්න පුළුවන්. සමහරකට මදි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ ඉන්නේ උෂ්ණත්වය අනුව ඒක ඩිෆරන්ට්. ඒ කියන්නේ වෙනස් වෙනවා. ඒකින්ද මුලින්ම ආයිසින් සීනි ටික ටික එකතු කරගන්න. මම ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් එකතු කරගන්නවා. එහෙම ඔයා පොඩ එකතු කර කවලම් මේක කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපිට මේක ටිකක් හයි වෙනවා. ඊට පස්සේ අපි හැන්දෙන් කවලම් කරන්න නැතුව වෙනම පොන්ඩන් ෂීට් එකක් දාගන්න කවලම් කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලන්ට ඔය පේන ටයිල් පොළුවේ ගැන ඔයගොල්ලෝ හොඳ පිරිසුදු ටයිල් පොළුවක් තියෙනවා නම් ඒකට දාලා අපි හොඳට අතින් කවලම් කරගන්න පුළුවන්. අර කිව්ව විදියට ආයෙත් පොඩ එකතු කරලා මේ වගේ ඝන තත්ත්වයට එනකන් අපි මේ විදිහට කවලම් කරගන්න ඕන. මෙහෙම හැන්දෙන් නැත්තම් ස්පැචුලකින් ඔයගොල්ලන්ට කවලම් කරන්න බැරි වෙනකොට අපිටත් මේ වගේ පොන්ඩන් ෂීට් එකට හරි හොඳ පිරිසුදු පොළොකට හරි ටයිල් පොළොකට හරි දාගන්න ඕන. මුලින්ම අපි මේක ෂීට් එකට දාගන්න කලින් අයිසින් සුගර් ටිකක් යටට එහෙ ගන්න ඕන. නැත්තම් ඒක ඇලෙන්න බලනවා. ඊට පස්සේ මේ මං අනන විදිහට මුලින්ම ඔයගොල්ලෝ අනා ගන්න ඕන. මුලින්ම ඔයගොල්ලෝ මේක අනද්දි මෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් තමයි අනන්න ඕන. මුළු අතම තද කරලා අනන්න යන්න එපා. මුලින්ම ඇඟිලි තුඩු වලින් අනන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේක අනද්දි මේ ඇලෙනව නම් අයිසින් සුගර් ටිකක් පාවිච්චි කරන්න. මගෙත් ඇලුණා මෙතන. ඉතින් මං අයිසින් සුගර් දාගන්න ඉතින් හරියට මං දාගත්තා. අන්නේ විදිහට ඇඟිලි තුඩු වලින් තමයි මුලින්ම මේක පොන්ඩන් ෂීට් එක අනන්න ඕන. පස්සේ එහෙම යනකොට පස්සේ අපි මේ වගේ අල්ල පාවිච්චි කරලා අර රොටි අනන්න යන්නේ වගේ අනන්න ඕන. ගොඩක් තදර නෙමෙයි ලාවට මේ වගේ අල්ල පාවිච්චි කරලා මේක අනා ගන්න ඕන. මේක අනාගත්තට පස්සේ අපිට මෙන්න මේ ඇදලා කඩද්දි මෙන්න මේ වගේ එන්න ඕන. ඒක තමයි හදම. ඊට පස්සේ පොන්ඩන් ෂීට් එක මේ වගේ ගුලි කරලා මේ ඔයගොල්ලෝ අරන් තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එක දාලා. ෆ්‍රිජ් එක දාද්දි මුලින්ම හොඳට රැප් කරලා දාන්න. නැත්නම් කුඩු වෙන්න බලනවා, වේලෙන්න බලනවා. ඔයගොල්ලන්ට කියන්නේ මේකේ ඔයගොල්ලෝ ඉන්න උෂ්ණත්වය අනුව මේක පොන්ඩන් ආයිසින් දිවෙන්න බලනවා. ඒකට ආයිසින් ටික වැඩිපුර දාලා සමහරකට 500 වඩා වැඩිපුර යන්න පුළුවන්. මෙහෙම තමයි ඉතින් පොන්ඩන් ෂීට් එක අපි හදාගන්නේ. දැන් ඉතින් කේක් එක අසන්න ඩෙකරේට් කරන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.